ගායන ශිල්පිනියක් විදිහට චිත්‍රපටයකට ගීත ගායනා කරන්න දායකත්වය ලබා දෙන්න ලැබෙනවා කියලා කියන එක ලොකු වාසනාවක් අවස්ථාවක්. ඉතින් මටත් කීප වතාවක් ඒ අවස්ථාව ලැබුණා. ඉතින් මිස්ටර් මිසස් චිත්‍රපටයේ ගායිකාවක් විදිහට මගේ හඬ මුසු කරන්න අවස්ථාව ලැබුණා. ගොඩක් සතුටු දේ තමයි මොකද රෝහණ වීරසිංහගේ සංගීතය එක්ක මේ හඬ මුසු කරන්න ලැබීම සහ දිනක්ෂියක්ගේ හඬට මගේ හඬ පාවිච්චි කරන එක ඒකත් හරිම සතුටට කාරණයක්. ඉතින් අද ෆිල්ම් එක බැලුවා hina වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් හරි ලස්සන ෆිල්ම් එකක්. දමිළ චිත්‍රපටයක පරිවර්තනයක් ඒක පරිවර්තනය වෙන්නේ නැතුව ලංකාවට උචිත විදිහට අනුවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒකටත් ඉතාම සතුටුයි. මල්විනට ආ ගීතය මම ගායනා කරන්නේ උද්දිකයිත් එක්ක අයවත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් නොවැම්බර් 20න් පස්සේ ඕගලන්ට මේ චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඉතින් සියලුම දෙනාට ආරාධනා කරනවා සතුටු වෙන්න. පවුලක් පිටින් ඇවිල්ලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් හැමෝටම බලන්න එන්න කියලා ආරාධනා කරනවා. ගිරිරාජ් කෞශල්‍ය තිර රචනයක්. යථාර්ථය නොදැන මගුලක් කනවා කියන්නේ චිත්‍රපටයක රඟපානවා වගේ කියලා හිතුවද? අපරාධ මුර ඩග්ලස් කියලා දැම්මේ. අත්තනායක සූරි බණ්ඩාරගේ නික්ටාව කියලා දාන්න මිස්ටර් ඇන් මිසිස් චිත්‍රපටිය අද මාධ්‍ය දර්ශනයේ තිබ්බා. සන්තෝෂයි මේ මමත් මේකට සම්බන්ධ වුණා. පවුලේ හැමෝටම එක විදිහන් පසු විඳින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්. මම ආරාධනා කරනවා හැමෝටම මේ චිත්‍රපටිය බලන්න. බලලා ඊට පස්සේ අපි කතා කරමු. ඉතින් අද දවසේ මාධ්‍ය දර්ශනයේ තිබ්බා මිස්ටර් මිසිස් චිත්‍රපටියේ. මමත් චිත්‍රපටිය සම්පූර්ණයෙන් අද බලපු දවසේ මම සාමාන්‍යයෙන් තමයි චිත්‍රපටිය මගදී නරඹන්නේ නැහැ. චිත්‍රපටිය ගැන අදහස් බොහෝමයක් තියෙනවා. මේ මාසේ 20 වෙනිදා තමයි චිත්‍රපටිය ඔබ සතු වෙන්නේ. මම හිතනවා චිත්‍රපටිය බොහොම හොඳ තැනක තියෙනවා. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණයක්. තෝරගෙන තියෙන්නේ හරිම කෙනාව. මං හිතන්නේ දරුවෙක්ව බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ නැන්ද කෙනෙක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ චිත්‍රපටිය ස්වතන්ත්‍ර නිර්මාණයක් කරනකොට සමහර වෙලාවට අධ්‍යක්ෂකවරයාට තියෙන තමන්ගේම මනෝභාවයන් තමයි අපි කැමරාවෙන් සහ අධ්‍යක්ෂණයෙන් එළියට දාන්නේ. ඒතකොට තමන්ගේ ඔළුවේ මැවෙන රූප තමයි අපි හැමතිස්සෙම එළියට දාන්නේ. හැබැයි ප්‍රතිනිර්මාණය කරද්දී අභියෝගයක් තියෙනවා. අපි කොහොමද මේ ඔරිජිනල් චිත්‍රපටයේ තිබිච්ච දර්ශන තල එහෙම නැත්නම් ඔරිජිනල් චිත්‍රපටයේ වෙන භාෂාවකින් රංග දක්වපු මේ දර්ශන නැවතත් කොහොමද අපි මේ අපේ භාෂාවට හරවගෙන ඒ චිත්‍රපටි වලට අසාධාරණයක් නොවන ආකාරයට ප්‍රේක්ෂකයෙකුට මේක අලුත් සිනමාත්මක අත්දැකීමක් විදිහට විදින ආකාරයට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ චිත්‍රපටිපත මට ලැබිච්ච වෙලාවේ ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගේ අපි දෙන්නම දැනගෙන හිටියා. මමත් ඒ වගේම ආචාර්ය රවි ලියනගේ මහත්මයා දැනගෙන හිටියා මේක රීමේක් එකක්. මේක අපිට කරන්න තියෙන්නේ කරපු චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණය කරන්න. ඉතින් අපි හිතුවා බෝ හරි ලේසි මේක කියලා. හැබැයි අපිට තේරුණා ප්‍රතිනිර්මාණය කරද්දී මේ චිත්‍රපටය හැමතිස්සෙම කරපු චිත්‍රපටිත් එක්ක සංසන්දනාත්මකව බලන්න. දැන් මම අභියෝග කරනවා මම කියනවා බලන ප්‍රේක්ෂකයන්ට බලන්න ඔබ බලපු ඔරිජිනල් ෆිල්ම් එකත් මේ චිත්‍රපටයත් අතර යම්කිසි නැවුම් ස්වභාවයක් තියෙනවද? එහෙමත් නැත්නම් මේ චිත්‍රපටිය බලනකොට ඔබට තාමත් හාස්‍ය උපදිනවද hina යනවද කියලා. ඉතින් දරුවොත් එක්ක සිනමා ශාලාවට ඇවිල්ලා නරඹන්න පුළුවන්. දරුවන්ගේ ආදරය, දෙමව්පියන්ගේ ආදරය පිළිබඳව කියවෙන, ඒ වගේම අඹු සැමියන්ගේ ආදරය පිළිබඳව කියවෙන ලස්සන කතාවක්. මේ පියසෙනෙහස ගැන කියවෙන අපූර්ව කතාව නොවැම්බර් 20 වෙනිදා ඉඳන් EFP මණ්ඩලයේ ඇතුළු සියලුම සිනමා හල් වල ඉරගත වෙනවා. අපි ආරාධනා කරනවා චිත්‍රපටේ නරඹන්න කියලා. ඉතින් අධ්‍යක්ෂකවරයා විදිහටත් මේ වෙලාවේ චිත්‍රපට කර්මාන්තයට හොඳ ප්‍රවණතාවයක් තියෙන යුගයක තමයි මේ චිත්‍රපටය එන්නේ. ඒ චිත්‍රපට ගොන්නට එකතු වෙන තවත් සාර්ථක නිර්මාණයක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ප්‍රචාරණය ඔබට දැනේවි, ඔබට ඇහෙවි. එන්න සිනමා ශාලාවට රඟම තියෙන ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. ගොඩක ජීවිතේ ඉඳ මමයි දුවයි දෙන්නම දුක් විඳිනවා. අංජලි තික්කසාද වෙන්නේ. මම කියන්නේ ළමයව උස්සන්න වෙනලා යන්නේ. ඉස්සුදඹට මම කියන්නේ අනුගේ ළමයෙක් උස්සන්න නෙමෙයි. උඹගේ ළමයා. මිස්ටර් මිසිස් ෆිල්ම් වල කියන්නේ පියසෙනෙහස ගැන කතා වෙන
ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මම හැමෝටම කියන්නේ මේ ෆිල්ම් එක බලන්න කියලා. ඉතින් මේකේ උද්දික මාමා දිනක්ෂි නැන්දි හැමෝම මට උදව් කරා මේ චරිතය රඟපාන්න. ඉතින් ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. ඒ වගේම මට මේකට කතා කරපු රයිගම් එකේ මාමිල ඔක්කොටමයි චරිත් මාමිටයි බොහොම ස්තුතියි. මිස්ටර් මිසිස් කියන චිත්‍රපටයේ අංගරචන ශිල්පියා හැටියට වැඩ කරේ මම මීට ප්‍රථමයේදී මේ පිරිමි ගෑනු චරිතවලට වෙස් ගන්නලා තියෙනවා. මායා වගේ චිත්‍රපටිවල, එතකොට මිස් ජෙනිස් වගේ චිත්‍රපටිවල මම තමයි මේ අංගරචනයක කටයුතු කළේ. හැබැයි මේක ඊට වඩා ගොඩාක් හාත්පසින් වෙනස් ගැහැණු චරිතයක්. ඉතින් මේක හරි අභියෝගයක් වුණා මට මේ අංගරචනය සිදු කරන්න. ඒ නිසා මම මේකේ මේකප් ටෙස්ට් මම හිතන්නේ 4-5ක්ම කළා. විවිධ විදිහට අපි උද්දිකව වෙස් ගන්නවා. ඉතින් චරිත බේසිංහ මහත්මයා මේකේ අධ්‍යක්ෂකවරයා ඔහු මේකට කැමති වෙනකම් මේක හරි කියලා කියනකම් අපි කීප සැරයක්ම වෙස් ගන්නවා. ඇත්තටම උද්දිකත් සෑහෙන මහන්සියක් දරුවා මේ වෙස් ගැනීම තුල අපි ප්‍රොස්තටික් මේකප් කරලා බැලුවා. විවිධ විදිහට අපි මේකප් කරලා බැලුවා. බලලා තමයි අන්තිමටම අපි මෙන්න මේ විදිහට අපි මේක කරමු කියලා තීරණය කළේ. ඉතින් ගොඩක් මහන්සි වෙලා ගොඩක් හොඳට කරන්න උත්සාහ කරපු ස්කැන්වීමක්. මල් උයනට මල් හොරු ඔබ නෙලා නොගත් එක පුදුමයි. ආචාර්ය රවි ලියනගේ නිෂ්පාදනයක්. මිස්ටර් මිසිස් චිත්‍රපටය නොවැම්බර් මාසයේ 20 වෙනිදා ඉඳලා ප්‍රේක්ෂක ඔබට දිවයින පුරා සිනමා ශාලාවල නරඹන අවස්ථාව උදා වෙනවා. ඉතින් පටන් ගත්ත වෙලාව ඉඳලා ඉවරනකම්ම බඩ පැලෙනකම් hina වෙන්න පුළුවන් ප්‍රේක්ෂක ඔබට මම හිතන්නේ මේ අවුරුද්ද සිනමාවට ඉතාමත් හොඳ අවුරුද්දක් වුණා. ඒ සිනමා පට අතරට තවත් ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරගන්න පුළුවන්. හොඳ රසවින්දනයක් ලබා දෙන්න පුළුවන් චිත්‍රපටයක් විදිහට මිස්ටර් මිසිස් හඳුනන්න පුළුවන්. ඉතින් පවුලේ හැමෝටම එකට එකතු වෙලා නරඹන්න පුළුවන්. ලස්සන චිත්‍රපටයක් විශේෂයෙන්ම තාත්තා කෙනෙක් දුවෙක් අතර තියෙන මේ ආදරය, අවුලත් එක්ක තියෙන මේ ආදරය, මේ හැම දෙයක්ම එකතු කරගෙන ඒකට හාස්‍යමුසු වෙලා හරි ලස්සන ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා එන්න නොවැම්බර් මාසයේ 20 වෙනිදා ඉඳලා මිස්ටර් මිසිස් බලලා ඔයාලගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න. මේකට අපයි කියන්නේ. පියදාසි ඊට පස්සේ මගේ නෝනගේ තැනට එන්න ඕනේ ඔයා. මං ඕකට ගහනවා. නීතියෙන් උසාවියෙන් දෙන්නෙක්ව ඩිවෝස් කරලා වෙන් කළාට හදවතේ ඉපදිච්ච ආදරේ එහෙම කවදාවත් වෙන් කරන්නේ නැහැ. සිනහව සහ කුතුහලය මිරි පිය සෙනෙහසක කතාව. මිස්ටර් මිසිස්